අපේ ජීවිතයේ ලස්සනම ලස්සන දවස් ටිකකින් පස්සේ ආයෙත් ඔයාලත් එක්ක අපේ ඒ සතුරු දවස් බෙදාගන්න ආයෙත් ආවා. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අපි මේ යන්නේ කොහෙද දන්නවද? අපි යනවා එයාපෝට් එකට. අපි අද ලංකාවට යන්න තමයි මේ යන්නේ. අපේ ලස්සනම ලස්සන සතුරු දවසක් තමයි මේ උදේ මේ පාන්දර මේ විදියට ගෙවෙන්නේ. ඔන්න අපිට ජපානයේ තියෙන ළඟම එයාපෝට් එක නරීතා එයාපෝට් එක. අපි මේකට යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් ඉතින් ඇවිත් ඉන්නේ. අපි මුලින්ම කරේ අපේ ලගේජ් වල බර කීයද කියලා පොඩ්ඩක් ආයෙත් චෙක් කරලා බලපු එක. තාත්ති බර කිරාගෙන ආවා. ඒ වගේ කිලෝ එකක් දෙකක් නම් ඉතින් වැඩියෙන් තිබුණා. ඒව ප්‍රශ්නයක් වුණේ නම් නැහැ. අපි මෙහෙම යාළුවෝ බලන්න එනවා කියලා කවුරුවත්ම දන්නේ නැහැ. පොඩිම නංගි චූටි අයියයි විතරයි තමයි දන්නේ. ඒ දෙන්නටත් නොකිය ඉන්න බැරි හේතු තිබුණ නිසා තමයි ඒ දෙන්නටත් කියන්න වුණේ. මේ අපි බලාගෙන ඉන්නේ අපේ ලගේජ් ටිකේ බර කිරලා හරියටම එයාලට බාර දෙන්න. ඔන්න අපේ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් අපි මේ අපේ පැටියත් එක්ක අපේ ෆ්ලයිට් එකට මේ යන්න තමයි යන්නේ. ජපානයෙන් අපිට යන්න තියෙන්නේ හරියටම උදේ 11:20ට. මේ ඇතින් පේන්නේ අපිට යන්න තියෙන ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එක. ඇත්තටම යන්න හිතකවත් තිබ්බ නැති ගමනක් තමයි මේ. සතියක් වගේ ඇතුළත ඉක්මනින්ම ලෑස්ති වෙලා අපි මේ යන්නේ. අපේ මිනු පපාටත් හැමදේම තේරෙනවා මං හිතන්නේ අනේ. එයා කිසිම කරදරයක් නැතුව හරිම සතුටෙන් තමයි අපිත් එක්ක මේ ගමන යන්නේ. මේ තියෙන්නේ එයාලගෙන් අපිට ලැබුණ දවල් කෑම වේල. බඩගින්න හිටපු අපි තුන්දෙනාම ඒ කෑම කාලා කම්මැලිනේ. ඉතින් දැන් මම මෙන්න මේක බලන්න පටන් ගත්තා. හැබැයි හොඳයිද කියන්න නම් දන්නේ නැහැ. ඇත්තටම මේකේ ලස්සන ඒවා නම් බලන්න නැහැ. තාත්තිත් ඉතින් මූවි එකක් හොයන ගමන් තමයි මේ පේනවනේ. අපිට ලංකාවට එන්න ඩියුරේෂන් එක පැය 9ක් තමයි පෙන්නන්නේ. කොහොම හරි ඉතින් වෙලාව යවා ගන්නත් එපයි. දවල් වෙලාව නිසා නිින්ද යන්නෙත් නැහැ. ඊටත් පුදුම සතුටකින් යන ගමනක් නෙමේක. ඇත්තටම අම්මා තාත්තා පවුලේ අය බලන්න යනවා කියලා දැනෙද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. කොහොම හරි වෙලාව නම් ගෙවිලා තව විනාඩි 43ක් විතරයි අපිට තියෙන්නේ. ජීවිත නම් හරිම පුදුමයි නේද? කට්ටියක් රට එන්න බලාගෙන ඉද්දී රට ඉන්න කට්ටිය කොහොම හරි බලන්නේ ලංකාවට එන්නේ කොහොමද කියලා. ඔන්න අපි පරිස්සමෙන් ලංකාවට නම් ආවා. දැන් ඉතින් අපේ රටේනේ අපි ඉන්නේ. එතම හිතට දැනුණ සතුට නම් වචන වලින් නම් කියන්න බැරි තරම්. චූටි පැටියත් ගොඩාක් hina වීගෙන තමයි ෆ්ලයිට් එකකින් බැහැලා ආවේ. එයාටත් දැනෙනවා ඇති ඉතින්. තාත්තිත් එක්ක මේ අපි බලාගෙන ඉන්නේ අපේ ලගේජ් ටික බෙල්ට් එකේ එනකම්. ඔන්න අපි දැන් අපේ රටට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපේ අතේ සල්ලි කීයක්වත් නැහැනේ. තාත්ති යනවා සල්ලි මාරු කරගෙන එන්න.
ඔන්න මිනු බබා මේ බලාගෙන ඉන්නේ අපිව ගන්න චූටි මාමා එනකම්. මේ තියෙන්නේ ආදරණීය අය එකතු වෙන, ආදරණීය අය වෙන් වෙන, ජීවිතයේ නව ඇරඹුමක් ඇති වෙන ලස්සනම ලස්සන තැනක් තමයි. ඔන්න ඈතින් පේනවා අපිව ගන්න චූටි මාමා එනවා. මෙතනින් අපි මුලින්ම ගියේ හොඳටම බඩගින්නේ බඩ පැලෙන්න කන්න තැනක් හොයාගෙන. චූටි මාමා නම් ඉක්මනින්ම කාලා ඉවර වෙලා බලන්නකො මාමගේ මිනුගේ ආදරණීය පළමු හමුවීම කොහොමද කියලා. ඔන්න එහෙනම් කට්ටියම සර්ප්‍රයිස් කරපු වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.